2026 අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්න හිමියනි, ඔබ ගැනයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයාගේ ආර්ථිකය, රැකී ආරක්ෂා, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, රෝග පීඩා වගේම ඔයා පරිස්සම් වෙන්න ඕන මොන වගේ දේවල් වලින්ද කියලා අපි කතා කරනවා. ඉතින් මේ ලග්න ගැන කතා කරනකොට අපිට මුල ඉඳලා අගටම හොඳ විතරක් කියන්න බෑ. සුභාසුභ දෙකම තියෙනවා. ඒක හැම ලග්නෙටම පොදු කාරණාවක්. ජීවිතය කියන්නේ කොහොමත් හැල හැප්පීම් එක්ක ඉදිරියට යන දෙයක්නේ. ඉතින් අපි ජ්‍යොතිෂය ඇසින් බලලා පවසන කරුණුත් මතක තියාගෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන්න. නිසකව මෙවිට ඔබට ජයග්‍රහණය අත් කරගන්න පුළුවන් වේවි. 2026 අවුරුද්ද කියලා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ ස්වර්ණමය කාලයක ආරම්භුමක්. වාසනාවන්ත අවුරුද්දක්. වෘෂභ ලග්න හිමියනි, ඔබ සතු සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒක තමයි මොකක් හරි වැඩක් පටන් ගත්තාම නැත්නම් ඔයාලට මොකක් හරි උවමනාවක් වුණාම ඒ වැඩේ සාර්ථකව අවසන් කරනකන් හරි ඔයාලට ඕන දේ ඔයාලට ලැබෙනකන් හරි අත්හරින්නේ නැතුව ඒ වෙනුවෙන් සටන් කරන මොන විදියෙන් හරි ඒ දේ ලබා ගන්න උත්සාහ කරන ගති පැවතුම් ඔබ සතුව තියෙනවා. ඉතින් වෘෂභ ලග්න හිමි සතු මෙම ලක්ෂණය 2026 වසර ජයග්‍රාහී වසරක් කර ගැනීමට ඔබට උපකාරී වෙනවා. රැකියා, ව්‍යාපාර, ගෘහ ජීවිතය, අධ්‍යාපනය යන අංශයන්හි සාර්ථකත්වය ලබා ගන්න ඔයා උත්සාහ කරන අවුරුද්ද තමයි මේක. ඒ වගේම ග්‍රහ බලපෑම් අනුව ඔයාට මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හරි වාසනාවන්ත අවුරුද්ද තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. ඒ වගේම ග්‍රහ බලපෑම් බලනකොට 2026 අවුරුද්ද කියලා කියන්නේ ආර්ථික තත්ත්වය අතින් ඔයාට ඉතාමත් යහපත් අවුරුද්දක් වගේම ඔයා හම්බ කරන මුදල් ඔයාට ඉති කර ගැනීමේ හැකියාවකුත් මේ අවුරුද්දේ පවතිනවා. ඒ වගේම රැකියා, ව්‍යාපාර කටයුතු වල ඉතා සුබදායී අවුරුද්දක් මේක. ඔයාට රැකියාවේ උසස් සීම් හම්බෙනවා. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට ඉතා උසස් රැකියාවලට විදේශගත වීමේ වාසනා ගුණය පිහිටලා තියෙනවා. ඒ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඒක නිසා ඔයාට දැන් විදේශයක රැකියාවකට යන්න try කරලා ගිය අවුරුදු වල බැරි තත්ත්වයක් තිබ්බනම් මේ අවුරුද්දේ නැවත උත්සාහ කරන්න. ඔයාට හොඳ රටක හොඳ රැකියාවකට යෑමේ ශක්තිය ධෛර්ය වාසනාව මේ අවුරුද්දේදී ලැබිලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඒවා අතිසාර්ථක වෙනවා. ඒ වගේම ඔයා එක ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඔයාට වෙලාව තියෙන තවත් ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න. හොඳට ප්ලෑන් කරලා තව එකක් පටන් ගන්න. ඔයාට ඒ වගේනුත් දියුණුව ලබා ගන්න පුළුවන්. ඔයා අවුරුද්දේ මුල පොඩියට හරි මොකක් හරි දෙයක් පටන් ගත්තොත් ඔයාට අවුරුද්ද අවසන් වෙන විට ඒක අතිසාර්ථකත්වයකට පත් කරගන්න පුළුවන්. ඒ වගේම සමාජ සේවා කටයුතු වල නිරත වෙන අයට වගේම කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන අයටත් මේ අවුරුද්ද ඉතා සුවඵලදායකයි. දේපල සම්බන්ධ කටයුතු ගැන කතා කරනකොට දේපල සම්බන්ධ කටයුතු වලට ඉතා සුබදායී අවුරුද්දක්. ඔයා නිවාසයක් මිලදී ගන්න, ඉඩමක් මිලදී ගන්න, වාහනයක් මිලදී ගන්න, මොකක් හරි දෙයක අලුත් අඩියාවක් සිද්ධ කරන්න වගේ බලාපොරොත්තුවක් තිබ්බනම් ඔන්න මේ අවුරුද්දේ ඔයාට ඒක ඉෂ්ට සිද්ධ කරගැනීමේ වාසනාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඔයාට ලැබෙනවා මේ අවුරුද්දේදී. දෙමාපියන්ගෙන්, ඥාතීන්ගෙන්, යහළුවන්ගෙන් උදව් උපකාරය සඳහා ලැබෙන්න පුළුවන් අවුරුද්දක් තමයි මේක. ඒ වගේම ඔයා ඉඩමක් විකුණන්න, යාන වාහනයක් තියෙන එක විකුණන්න, ගෙයක් විකුණන්න වගේ අදහසක් තියෙනවා නම් ඒක වාසි සහිතව ඔයාට වැඩි ලාභයක් එක්ක ඒ දේවල් කරගැනීමේ හැකියාවක් මේ අවුරුද්දේ තියෙනවා. විවාහය, ගෘහ ජීවිතය සහ ආදරය සම්බන්ධ කතා කරද්දී ඒ වගේ දේවල් වලට ඉතාමත් හොඳ කාල සීමාවක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ. වසරේ මැද භාගයේ ගොඩාක් හොඳයි විවාහ වෙන්න ඉන්න අයට. යහපත් විවාහ යෝජනා ලැබෙන කාල සීමාවක්, දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව විවාහයට දින යොදා ගන්න පුළුවන් කාල සීමාවක්. ජූනි මාසයෙන් පස්සේ මේ දේවල් වලට ඉතාමත් හොඳයි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා තියෙන කට්ටියට ගෙවල් වලින් අවසර ලැබෙන්න පුළුවන් හොඳ කාල සීමාවක් තමයි මේ කාල සීමාව. විවාහය පරක්කු වෙලා හිටපු අයට මංගල සීනු නාද වෙන කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. ගෘහ ජීවිත ගත කරන අයටත් ඉතා යහපත් කාල සීමාවක්. හොඳ ආර්ථික ශක්තියක් පවුල තුළ ඇති වෙන අවුරුද්දක්. ඒ වගේම පවුලේ අය සමග සාමකාමීව ආදරෙන් කටයුතු කරන්න පුළුවන් වෙන අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. ඒ වගේම ඔයා දුර බැහැර සේවය කරනවා නම්, නැත්නම් විදේශ රටක සේවය කරනවා නම්, එහෙම නැත්නම් පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් නම් නැවත පවුලේ අයගේ සමීපයට එන්න වාසනාව තියෙන අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කතා කරද්දී ඉතාමත් හොඳ යහපත්
වාතාවරණයක් තියෙනවා අධ්‍යාපන කටයුතු සඳහා වෘෂභ ලග්න හිමියන්ට මේ අවුරුද්දේදී. අලුතෙන් උසස් අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කරන්න ඔයාට අදහසක් තිබ්බනම් ඒක පටන් ගන්න. ඉතා සාර්ථක ලෙස කටයුතු කර ගැනීමට ඔයාට හැකි වේවි. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන ආසාවෙන් හිටපු ළමයි ඒ සඳහා උත්සාහ කරන්න. ඔයාට ඒවා සාර්ථක කරගන්න පුළුවන්. මතක ශක්තිය හොඳින් වර්ධනය වෙන අවුරුද්ද තමයි මේ අවුරුද්ද ඔයාගේ. ඒ වගේම තරඟ විභාග වලින් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් විදිය අවුරුද්දක් මේක. ඒක නිසා වෘෂභ ලග්න හිමි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුවනි ඉතා මහන්සියෙන් කැපවීමෙන් ඔයාගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න ඔයාට ඉතා පහසුවෙන් ඔයාගේ තරඟ විභාග ජයග්‍රහණය කිරීමේ වාසනාව තියෙනවා මේ අවුරුද්දේදී. ඒ වගේම මේ හොඳ දැන් ඔයාට තියෙන්නේ මේ අවුරුද්දේදී ගොඩක්ම හොඳනේ. ඒවත් එක්ක මෙන්න මේ කරුණුත් මතක තියාගන්න. ඔයා වාද විවාද වලට යන්න එපා. දැන් ඔයාගේ යහළුවන් අතර නෑදෑයන් අතර චූටි කතා බහවල් ඇති වෙද්දී ඔයත් ගිහිල්ලා ඒවට කතා කරද්දී ඔයා දුර දිග ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇති වෙලා ඔයාගේ ජීවිතේට මේ වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන් අවුරුද්දක්. ඒක නිසා ඒ කියන්නේ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම අනුතර වීමේ ඉඩකඩ තියෙනවා. ඔයා රැකියාවක් කරන දැන් ඔයා රැකියාව කරන ස්ථානයේ අනුතර වීම සිද්ධ වෙන්න පුළුවන්. ඔයා ගින්දරත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයා ලොකු වාහනත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයා උස තැන් වල වැඩ කරන කෙනෙක් නම් සැලකිලිමත් වෙන්න. අනුතුරු සිදුවීමේ අවදානමක් තියෙනවා මේ අවුරුද්දේදී. ලෙඩ රෝග ගැන කතා කරද්දී පොඩි අසනීප තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ සඳහා වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්න. නිදාගත රෝග තියෙන කට්ටිය ඒවට අදාළ බෙහෙත් බොන්න නිවැරදි ආකාරයෙන් බෙහෙත් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාට මානසික ගැටලු ඇති වෙන්න පුළුවන් රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක. ඒ වගේම ප්‍රතිශක්තිකරණයේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට විවිධ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. ඉතින් වෘෂභ ලග්න හිමියනි 2026 අවුරුද්ද කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ වාසනාවන්තම අවුරුද්ද. ඔයා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන අවුරුද්දක්. ඒක නිසා හොඳට ප්ලෑන් කරලා බුද්ධියෙන් ඉවසීමෙන් මේ අවුරුද්ද ගත කරන්න. ඔයාට අතිසාර්ථක වෙන්න පුළුවන් අවුරුද්දක්. මේ අවුරුද්ද අවසාන වෙද්දී ඔයාට ඔයා සිතූ පැතූ සම්පත් ඔක්කොම ඔයා අරගෙන ඔයාට අතිසාර්ථක වෙන්න පුළුවන්. හරියම වාසනාවන්ත අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. ඔයා කුමන හෝ සුබ කටයුත්තක් පටන් ගන්න ඉන්නවා නම් ඒ සඳහා සුබ දවස් ලෙස බදාදා සිකුරාදා ඉරිදා ගන්න පුළුවන්. සුබ වර්ණ වෙන්නේ සුදු, ක්‍රීම් පාට, අයිවරි පාට. ඔයාට සුබ අංකය වෙන්නේ අංක 8.